හරි අද අපි මේ න්‍යාස දෙවෙනි දවසත් එක්ක කතා කරන්න හදන්නේ. පළවෙනි දවසේ ටික බලලා තමයි අද වීඩියෝ එක බලන්න ඕනේ. මේ අද කරන්නේ න්‍යාස ගුණිතේ ඉඳන් ඉස්සරහට. හරි අපි පටන් ගමු. න්‍යාස දෙවෙනි දවස මාතෘකාව දාගන්න ඔයා. න්‍යාස ගුණ කිරීම. මාතෘකාව දාගන්න න්‍යාස ගුණ කිරීම. න්‍යාස ගුණ කිරීම. හරි. මේක මෙහෙමයි. ඉස්සෙල්ලාම බලන්න ඕනේ අපි න්‍යාස දෙකක් මොකර න්‍යාස දෙයක් දෙනවනේ අපිට ಗುಣ කරන්න කියලා. මේ න්‍යාස දෙක ಗುಣ කරගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. කියන්නේ හැම න්‍යාසයක්ම ಗುಣ කරන්න බෑ. දෙන හැම න්‍යාසෙම ಗುಣ කරන්න බෑ අපිට. එතකොට බලන්න ඕනේ න්‍යාස දෙකක් ಗುಣ කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ අලුතෙන් පිළිතුර විදිහට හැදෙන න්‍යාසයේ ගණය මොකක්ද කියලා බලන්න ඕනේ. ඒක තීරණය කරන්නේ මෙහෙමයි. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා. මං A කියලා න්‍යාසයක් ගන්නවා. එයාගේ ගණය මං ගන්නවා m වැඩි කිරීම n කියලා. m වැඩි කිරීම n කියලා. මම b කියලා න්‍යාසයක් ගන්නවා. එයාගේ ගණය මන් දානවා n වැඩි කිරීම t කියලා. එතකොට මේ න්‍යාස දෙක ගුණ කරන්නව නම් ගුණ කරන්න වෙන්නේ මෙන්න මෙහෙම. ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. ඒක හොයාගන්න මෙහෙමයි. පළවෙනි න්‍යාසයේ ගණය මම මේ විදිහට ලියනවා. එතකොට මේ තියෙන්නේ පළවෙනි න්‍යාසයේ පේලි, මේ තියෙන්නේ පළවෙනි න්‍යාසයේ තීරු. දෙවෙනි න්‍යාසයේ ගණය ඊට යටින් ලියා ගන්න. n වැඩි කිරීම t. එතකොට මෙන්න මේ දෙන්න සමාන නම් න්‍යාස දෙකක් ගුණ කරන්න පුළුවන් කියලා අපි කියනවා. ගුණ කිරීමට හැක. මොකද්ද වෙන්න ඕන අවශ්‍යතාවය? පළවෙනි න්‍යාසයේ තීරු ගණන දෙවෙනි න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්න ඕනේ. පළවෙනි න්‍යාසයේ තීරු ගණන මෙන්න මේගොල්ලෝ තීරු දෙවෙනි න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්න ඕනේ. එහෙනම් මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන් කියලා අපි කියනවා. ඊගාවට මෙන්න මේකෙන් තමයි ලැබෙන්නේ පිළිතුරු න්‍යාසයේ ගණය. මේ ලැබෙන්නේ පිළිතුරු න්‍යාසයේ ගණය. පිළිතුරු න්‍යාසයේ ගණය. ඒතර අලුතෙන් හැදෙන න්‍යාසයේ පේලි කීයද? පේලි m. තීරු කීයද? t. ඔන්න අලුත් න්‍යාසයේ ගණය. හරි. ඔක තමයි වෙන්න ඕන අවශ්‍යතාවය. අපි ලියාගමු වාක්‍යයක් දාලා ඊට පස්සේ බලමු. ලියන්න මෙහෙම. න්‍යාස දෙකක් ගුණ කිරීමට නම් පළවෙනි න්‍යාසයේ පළමුවන න්‍යාසයේ තීරු ගණන දෙවන න්‍යාසයේ පේලි ගණනට සමාන විය යුතුයි. ඒකම ලියා ගන්න. ඊගාක පැහැදිලි කරේ නැහැ. කමන්න ලියා ගන්න. න්‍යාස දෙකක් ගුණ කිරීමට ඒවායේ තරම සමාන වීම අත්‍යවශ්‍ය නොවේ. න්‍යාස දෙකක් ගුණ කිරීමට ඒවායේ තරම සමාන වීම අත්‍යවශ්‍ය නොවේ. ඒ කියන්නේ දෙකේ න්‍යාසයක් ගුණ කරන්න පුළුවන් දෙකේ න්‍යාසකින් විතරක් නෙමෙයි කියලා තමයි ඒ කියන්නේ. හරි. දැන් ඔයා මේ ටික දාගන්නකෝ. මේ දෙන්න සමානයි නම් ගුණ කරන්න පුළුවන්. මේ ලැබෙන පිළිතුරු න්‍යාසයේ ගණය. හරි. අපි බලමු උදාහරණයකින් කොහොමද න්‍යාස දෙකක් ගුණ කරන්න කියලා. පොළොල් කාලෙත් තිබ්බා. මම ඒකට පැහැදිලි කරන් යනවා. මම ගන්නවා න්‍යාසයක් A B C P Q R කියලා න්‍යාසයක් ගන්නවා. හරි. මේ න්‍යාසයේ ගණය කොහොමද දෙන්නේ? පේලි 2යි. මේ අතර තියෙනවා පේලි 2යි, තීරු 1යි 2යි 3යි. තීරු 3යි. මේක ගුණ කරන්න කියනවා මම ඔයාට මෙන්න මේ න්‍යාසයෙන්. 2 4 6 3 5 7 මෙන්න මේ න්‍යාසයෙන් ගුණ කරන්න කියලා කියනවා. මේ න්‍යාසයේ පේලි 3යි, තීර 2යි. හරි. බලමු අපි මේ න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද කියලා. මොකද කරන්නේ ඉස්සෙල්ලාම පළවෙනි න්‍යාසයේ ගණය ලියා ගන්නවා. 2 වැඩි කිරීම 3. දෙවෙනි න්‍යාසයේ ගණය ලියා ගන්නවා. 3 වැඩි කිරීම 2. අන්න බලන්න මේ දෙන්න සමානයි. එහෙනම් න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අනිවාර්යෙන් න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. මේ ලැබෙන්නේ මොකද්ද?
මේක තමයි පිළිතුරු න්‍යාසයේ ඝණය. මේක තමයි පිළිතුරු න්‍යාසයේ ඝණය. පිළිතුරු න්‍යාසයේ ඝණය එතකොට එන්නේ පේලි 2යි තීරු 2යි කියලා. පේලි 2යි තීරු 2යි. මෙන්න මේ જાතියේ න්‍යාසයක් තමයි එන්නේ. ඔන්න ඔය જાතියේ න්‍යාසයක් තමයි එන්නේ උත්තරේ විදිහට. බලමු අපි ගුණ කරන්න. කරන්නේ මෙහෙමයි. හොඳට අහන් ඉන්න. වෙන වැඩ මොකුත් කරන්න එපා. ඔයා ගාව තියෙන්න ඕනේ මේක බලන ඩිවයිස් එකයි පොතයි පෑනයි විතරයි. හරියට මං කියන එක අහන් ඉන්න එකපාරින් තේරෙනවා. මෙන්න මේ පළවෙනි න්‍යාසයේ පේලිය දෙවන න්‍යාසයේ තීරුවෙන් ගුණ කරනවා. පළවෙනි න්‍යාසයේ පේලිය දෙවන න්‍යාසයේ පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය දෙවන න්‍යාසයේ පළවෙනි තීරුවෙන් ගුණ කරනවා. ගුණ කරද්දි ගුණ කරන්නේ මෙහෙමයි. මුල මේකේ මුලෙන් ගුණ කරනවා, මේකේ මැද මේකේ මැදෙන් ගුණ කරනවා, මේකේ අග මේකේ අගෙන් ගුණ කරනවා. එතකොට 2යි a එකතු කිරීම 4යි b එකතු කිරීම 6යි c 6යි c ඔන්න එක අවයවයක්. ඊගාවට පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය දෙවන න්‍යාසයේ දෙවන තීරයෙන් ගුණ කරලා මෙතනින් ලියනවා. මෙයා ගුණ කරනවා ඊගාවට මෙන්න මෙයාගෙන්. මෙන්න මෙයාගෙන්. එතකොට කොහොමද එන්නේ බලන්න. a වැඩි කිරීම 3 3යි a, b වැඩි කිරීම 5 5යි b, c වැඩි කිරීම 7 7යි c. ඔන්න ඒ තුන් දෙනා එකතු කරලා එතන අගේ හොයාගත්තා. ඊගාවට ඒ පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලියත් එක්ක කරන්න තිබ්බ වැඩ ටික ඉවරයි. දැන් ඔයා එන්න පළවෙනි න්‍යාසයේ දෙවෙනි පේලියට පළවෙනි න්‍යාසයේ දෙවෙනි පේලියට එයා මෙයත් එක්ක ගුණ කරන්න. ගුණ කරලා මෙතනින් ලියනවා. p වැඩි කිරීම 2 2යි p, q වැඩි කිරීම 4 4යි q, r වැඩි කිරීම 6 6යි r. ඒ තුන් දෙනා එකතු කරා. මෙතනින් ලිව්වා. ඊගොට මෙයාගෙන් ගුණ කරන්න. p වැඩි කිරීම 3 3යි p, q වැඩි කිරීම 5 5යි p, r වැඩි කිරීම 7 7යි r. ඔන්න ඒ තුන් දෙනා එකතු කරා. right. ඔන්න උත්තරය ආවා පේලිත් 2යි තීරුත් 2යි න්‍යාසයේ විදිහට. මම හිතන්නේ තේරෙන්න ඇති කිසිම අවුලක් වෙන්න නැති වෙන්න. පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය ගත්තා. මේ තීරුවෙන් ගුණ කරා. මෙයාගෙන් ගුණ කරා. එයාම එහා පැත්තේ එක්කෙනාගෙන් ගුණ කරා. යට එකට ආවා. යට එක මේකෙන් ගුණ කරා. යට එක මේකෙන් ගුණ කරා. ඒ කියන්නේ උඩ පළවෙනි ආයි පාරක් පැහැදිලි කරොත් පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරනවා. පළවෙනි න්‍යාසයේ පළවෙනි පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා මෙතනින් ලියනවා. පළවෙනි න්‍යාසයේ දෙවෙනි තීරුව දෙවෙනි පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරනවා. මේ පේලිය මේ තීරුවත් එක්ක ගුණ කරලා මෙතනින් ලියනවා. ඕක තමයි ගුණ කරන විදිහ. right. ටක් ගාලා මේක ලියා ගන්න. තව උදාහරණයක් හදමු ඉලක්කම් වලින් 2 2 ඝණය එන එකක් මේ උත්තරේ විදිහට ආවේ. හරි. ඕක ලියා ගන්න. මේ ඊතලත් දාගන්න. හරි. මේ ඕලෙවල් කාලෙත් තිබ්බා. අපි ඊගාට බලමු ඉලක්කම් වලින් ගානක්. 10 20 30 40 මෙන්න මේ න්‍යාසය ගුණ කරන්න කියන ඔයාට 8 5 7 2 ඉස්සෙල්ලම බලමු ගුණ කරන්න පුළුවන්ද? ගුණ කරන්න පුළුවන් නම් පිළිතුරු න්‍යාසයේ ඝණය විදිහට මොකද්ද දෙන්නේ කියලා. මෙයාගේ ඝණයක් 2 2යි මෙයාගේ ඝණයක් 2 2යි. බලන්න එහෙනම් හරි නේද? 2 වැඩි කිරීම 2 2 වැඩි කිරීම 2. මේ දෙන්න සමානයි. න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්. වෙන්න ලැබෙනවා පිළිතුරු න්‍යාසයේ ඝණය 2 2. ඔහොම එකක් එන්නේ. 2 2 එකක් එන්නේ. හරි බලමු. ඉස්සෙල්ලම මෙයා ගන්නෙ. මෙයා අරගෙන මෙයත් එක්ක ගුණ කරනවා. ලියනවා මෙතනින්. 10 වරක් 8. 10 වතාවක් 8. එකතු කිරීම 20 වතාවක් 7. පස්සේ සුළු කරමු. එයා හරි. මෙයා අරගෙන මෙයත් එක්ක ගුණ කරනවා. 10 වතාවක් 5. ධන 20 වතාවක් 2. එයත් හරි. දශම නෙමෙයි ගුණ කිරීම. එයාගේ කතාව ඉවරයි. දැන් මේ පේලිය ගන්නවා. මෙයා මෙයත් එක්ක ගුණ කරනවා. 30 වතාවක් 7. ධන 40 sorry වැරදුනා. මෙතන 30 වතාවක් 8. 40 වතාවක් 7. මෙතන
30 වතාවක් 5 ධන 40 වතාවක් 2 ඔන්න න්‍යාසය ආවා උත්තරේ දාන්න විතරයි තියෙන්නේ මෙතනින් එනවා 80යි 140යි 220යි මෙතන එනවා 50යි 40යි ඒ කියන්නේ 90යි මෙතනින් එනවා 8 වරක් 3 24යි 240යි මෙතනින් එනවා 140යි 3යි 380යි මෙතන එනවා 380යි කියලා 150යි මෙතනට 80යි 230යි නේද 150යි නේ 150යි මෙතන 80යි 230යි right වෙන ගණය දෙක වැඩි කිරීම 2යි ඔන්න ඒ න්‍යාස දෙකත් ගුණ කරා හරි හදාගන්න හරි තව උදාහරණයක් හදමු තුන්වෙනි ගාන 7 4 6 5 මෙයා ගුණ කරන්න කියනවා 3 2 1 බිංදුවෙන් හරි මේකේ ගණයක් 2 2යි මේකේ ගණයක් 2 2යි 2 2 වැඩි කිරීම 2 2 අය හදලා බලන්න දෙයක් නැහැ ඔයාලට තේරෙනවා මේක තමයි පිළිතුරු න්‍යාසයේ ගණය 2 2යි කියලා හරි මෙයාව මෙයාගෙන් ගුණ කරනවා දැන් අපි එකපාර උත්තරේම ගමු එකපාර උත්තරේමට යවම් මෙයාව ගුණ කරන්න ඕනේ මෙයාගෙන් 7 වරක් 3 21යි 4 වරක් 1 4යි ඒ කියන්නේ මෙතනට 25යි මෙයා මෙයාගෙන් ගුණ කරා මෙයා මෙයාගෙන් ගුණ කරා දෙන්න එකතු කරා ඊගාට මේක මේකෙන් ගුණ කරනවා 7 වරක් 2 14යි 4 වරක් බිංදුව බිංදුවයි එහෙනම් මෙතනට උත්තරේ 14යි ඊගාට මෙයා මෙයාගෙන් ගුණ කරනවා 6 වරක් 1 6 වරක් 3 18යි 5 වරක් 1 5යි 18යි 5යි 23යි කියලා එනවා ඊගාවට 6 වරක් 2 12යි 5 වරක් බිංදුව බිංදුවයි එහෙනම් මෙතන උත්තරේ 12යි කියලා එනවා ඔන්න උත්තරේ දැම්මා 2 වැඩි කිරීම 2යි කියලා හරි ක්‍රමය අල්ලගත්තට පස්සේ සරලයි තව එකක් බලමු අපි පොඩි චුට්ටක් වෙනස් එකක් බලමු 4 වෙනි එක A B C ගුණ කරන්න කියන ඔයාට A B C ගෙන් right බලන්න මේකේ කොහොමද එන්නේ කියලා පේලි 1යි තීරු 3යි එක පේලියයි තීරු 3යි මේකේ තීරු 3යි පේලි 1යි මෙන්න මේ දෙන්න සමානයි එහෙනම් න්‍යාස දෙක ගුණ කරන්න පුළුවන්ද බැරිද පුළුවන් එක්කවත් මෙතන තියෙනෙත් එක මෙතන තියෙනෙත් එක මේ තියෙන පිළිතුරු න්‍යාසයේ ගණය එහෙනම් එන්නේ එකේ ගණයක් එකේ ගණය සහිත න්‍යාසයක් කියන්නේ තනිකර ඉලක්කමක් එන්නේ එක ඉලක්කමක් එන්නේ ඇත්තනේ කතාව එක පේලියයි එක තීරුවයි එහෙනම් උත්තරේ දාමු මෙතනට A ගෙන් වැඩි වෙනවා A වර්ග B ගෙන් වැඩි වෙනවා B වර්ග C ගෙන් වැඩි වෙනවා C වර්ග ඔක තමයි උත්තරේ හරි ගණය 1 1යි ගණය 1 1යි හදාගන්න මාත් එක්කම හදාගෙන යන් ගුණ කිරීම ටිකක් හොඳට ස්ථාවර වෙන්න ඕනේ මොකද හුඟක් තැන් වලට යෙදෙනවනේ ඒ නිසා හරි අපි ගානක් හදමු 4යි 5 වෙනි ගාන දාගන්න මෙහෙම 5 වෙනි ගාන A කියලා න්‍යාසයක් තියෙනවා 5 2 3 4 B කියලා න්‍යාසයක් තියෙනවා ඍණ 7 බිංදුව 1 8 මට හොයලා දෙන්න රෝම ඉලක්කම් 1 A වර්ගය
රෝමිලකන් 2 AB රෝමිලකන් 3 BA සොයන්න right මම හදන්න ගන්නවා A වර්ගය හොයන්න පුළුවන් ඔයාලට A වර්ගය කියන්නේ A වැඩි කිරීම A හරි A කියන්නේ මෙන්න මේ න්‍යාසය 5 2 3 4 එයා ගුණ වෙන්න ඕනේ 5 2 3 4න් එකවරම උත්තරේ ලියමු අපි මෙයාගෙන් ගුණ වෙන්න ඕනේ මේකෙන් ගුණ වෙලා මෙතනට 5 4 5 25යි 3 2 6යි උත්තරේ එනවා 31ක් කියලා මෙතන 31යි 5 2 10යි දෙවරක් 4 8යි 18යි එයාගේ මේ පේලියත් එක්ක ගුණ කරන්න තිබ්බ තීරු දෙකම ඉවරයි දැන් එන්න මේ පේලියට මෙයා මෙයත් එක්ක 3 අරක් 5 15යි 4 වරක් 3 12යි 27යි 3 වරක් 2 6යි 4 වරක් 4 16යි 22යි මෙන්න ආවා දෙකේ ගණයක් සහිත න්‍යාසයක් A වර්ගය මේ හෙව්වේ A වර්ගය ඔන්න A වර්ගය හෙව්වා ඔයා මට කලින් ගාන හදාගෙන යන්න අනිවාර්යෙන් හදලා උත්තරේ චෙක් කරගන්න හරි ඊගාවට මේක හරි ඊගාවට මම හොයනවා AB මෙන් ගන්නම් රෝමිලකන් 2 AB A කියන්නේ මෙයා 5 2 3 4 B කියන්නේ මෙයා ඍණ 7 බිංදුව 1 8 මෙයාගෙන් ගුණ කරන්න ඕනේ උත්තරේ දාමු 7 වරක් 5 35යි ඍණ 35යි ඊගාවට දෙවරක් 1 2යි එතන උත්තරේ ඍණ 33යි කියලා ඍණ 33යි කියලා එනවා ඊගාවට එයා මෙයාගෙන් ගුණ කරන්න ඕනේ 5 වරක් බිංදුව බිංදුවයි දෙවරක් 8 16යි එහෙනම් මෙතන උත්තරේ 16යි ඒක හරි ඊගාවට මේ පේලිය මේ තීරුවෙන් ගුණ කරන්න ඕනේ 3 වරක් 7 21යි ඍණ 21යි 4 වරක් 1 4යි උත්තරේ එනවා ඍණ 17යි කියලා ඊගාට මෙයා මේ තීරුවෙන් ගුණ කරා මෙයා මේ තීරුවෙන් ගුණ කරනවා 3 වරක් බිංදුව 3 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 4 32යි මෙතන එනවා 32යි කියලා එකක් දෙකේ න්‍යාසයක් ඔන්න AB හෙව්වා මේ පේලිය ගත්තා මේ තීරුවෙන් වැඩි කරා 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 එච්චරයි හරි ඊගා රෝමිලකන් 3 AB හෙව්වා BA AB කිව්වත් BA කිව්වත් එකමද AB කිව්වත් BA කිව්වත් එකමද බලමු එකම වෙයිද කියලා BA B කියන්නේ මෙයා ඍණ 7 බිංදුව 1 8 වැඩි කරන්න ඕනේ ඒකෙන් 5 3 2 4 බලන්න වැඩි කරනවා මේ පේලිය මේ තීරුවෙන් 7 වරක් 5 ඍණ 35යි සුළු කරන එකත් එක්කම ලියන්න එක පේලියක් මෙතන 3 වරක් බිංදුව බිංදුවයි මේක හරි ඊකට මෙයාගෙන් 7 වරක් 2 14යි ඍණ 14යි බිංදුව වරක් 4 බිංදුවයි ඊකට මෙයා 1 වරක් 5 5යි දෙවරක් 8 වරක් 3 24යි ඊගාට මෙයා 1 වරක් 2 2යි 8 වරක් 4 32යි උත්තරේ එනවා ඍණ 35 ඍණ 14 29 34යි කියලා ඒකත් දෙකේ න්‍යාසයක් 35 14 29 34 AB ට උත්තරේ මොකද්ද බලන්න AB ට ආවේ මෙන්න මෙයා BA ට ආවේ මොකද්ද මෙන්න මෙයා බලන්න දෙන්න සමාන නැද්ද කියලා ගණය නෙමෙයි බලන්නේ තරම නෙමෙයි සමාන නැද්ද කියලා බලන්නේ න්‍යාස දෙක සමානයිද නෑ න්‍යාස දෙක සමාන වෙලා නෑ නේද එහෙනම් ලියන්න පුළුවන් අහන්නේ නෑ මේක AB BA ට සමාන නැද්ද කියලා ඔයාලට තේරුම් යනවා AB ගුණ කරද්දී එක උත්තරයක් BA ගුණ කරද්දී වෙන උත්තරයක් දෙන සමාන
නැහැ කියලා තේරෙන්න ඕන. හරි. හදාගන්න. තනියෙන් හදලා නම් හොඳයි. ගාන ලියාගෙන ඔයා හදලා ඊට පස්සේ බලන්න මං හදන එක. ඊගාව එක බලමු අපි. P කියලා න්‍යාසයක් තියෙනවා. මං හිතන්නේ ගාන 6ද කොහෙද? P කියලා න්‍යාසයක් තියෙනවා. ඒක මං දෙනවා ඔයාට 2 7 9 1 හා I යනු 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 ඒකක න්‍යාසයක් වේ. I කියන්නේ ඒකක න්‍යාසයක්. ඔයාට කියනවා මෙන්න මෙහෙම 3p වර්ගය ධන 4p t පෙරළුම් න්‍යාසය ධන 5i සොයන්න හරි. ඔන්න ඕක හොයන්න ඕනේ. විනාඩියක් දෙන්න හදන්න. හරි මං හදන්නම්. මෙතන p වර්ගය හොයාගමු. p වර්ගය ලියන්න පුළුවන් මට. ඉස්සෙල්ලා මම වෙනම p වර්ගය හොයාගෙන පස්සේ මේකට ආදේශ කරන්නම් ඈ. 2 7 9 1 2 7 9 1 හරි. පළවෙනි න්‍යාසය මේ තීරුවෙන් වැඩි කරන්න ඕන. මේකෙන් p වර්ගය හොයාගෙන ඉස්සෙල්ලාම එකපාර උත්තරේම ගමු. මෙතනින් එනවා 4යි හරි. මෙතනින් එනවා 4යි ධන දෙවරක් දෙක 4ක් එනවා. ඊගාට 7 වරක් 9 මෙතනින් එනවා 63යි කියලා. ඒක හරි. ඊගාට මෙයාගෙන් 7 වරක් දෙවරක් 7 14යි 7 වරක් 1 7යි. ඊගාට මෙයා 9 වරක් 2 18යි 9 වරක් 1 9යි. ඊගාට මෙයාගෙන් ආයෙත් 63යි ධන 1 වරක් 1 1යි. හරි. සුළු කළ උත්තරේ ගමු. මේ පේලිය නැතුව කරන්න පුළුවන් නම් කරන්න ප්‍රශ්නයක් නැහැ. මෙතනින් එනවා 67යි. මෙතනින් එනවා 21යි. මෙතනින් එනවා 27යි.
මෙතනින් එනවා 64යි කියලා. දෙක වැඩි කිරීම 2යි. ඔන්න ඒ වර්ගයේ න්‍යාසය හොයාගත්තා. එන්න ඕනේ ඔයාට 67යි 27යි 21යි 64යි කියලා. ඒ ගණේ p වර්ගය හොයාගත්තා. ඊගාට p ගේ පෙරළුම් න්‍යාසය 4න් වැඩි වෙන්න ඕනේ. p ගේ පෙරළුම් න්‍යාසය. කොහොමද පෙරළුම් න්‍යාසය ලියන්නේ? පළවෙනි තීරුවේ පළවෙනි පේලියේ තියෙන අවයව පළවෙනි තීරුවට ලියනවා. දෙවෙනි පේලියේ තියෙන අවයව දෙවෙනි තීරුවට ලියනවා. ඔච්චරයි. බලන්න p න්‍යාසය තියෙනවා. එයාගේ පෙරළුම ලියන්නම් 2 7 9 1. එයාගේ පෙරළුම් න්‍යාසය pt පළවෙනි පේලිය අරන් පළවෙනි තීරුවට ලියනවා. 2 7 දෙවෙනි පේලිය අරන් දෙවෙනි තීරුවට ලියනවා. ඔන්න ඒක හරි. දැන් වැඩේ හරි. දැන් මේකට එකපාර ආදේශ කරන් යන් 3p වර්ගය ධන 4යි pt ධන 5යි i. p වර්ගය 3න් වැඩි වෙන්න ඕන. හරි. p වර්ගය නම් තියෙනවා අතන. 3 වතාවක් p කියන්නේ එතන 67යි, මෙතන 21යි, මෙතන 27යි, මෙතන 64යි. හරි. ඊගාවට 4 වතාවක් p ගේ පෙරළුම් න්‍යාසය ලියාගත්තා මං 2යි 9යි 7යි 1යි කියලා. ධන 5යි i කියන්නේ 1.1 ඒකක න්‍යාසයක්. හරි. මෙන්න මෙයා සුළු කරන්නයි තියෙන්නේ. මෙයා සුළු කරලා උත්තරේ ගමු අපි. හරි මේක ඇතුළට දාලා සුළු කරමු. මෙතනින් එනවා 201යි, මෙතනින් එනවා 60යි 63යි, මෙතනින් එනවා 60යි 21යි 81යි 64 ඒවා 3ක් 180යි 192යි 192යි ධන මෙතන 4ෙන් වැඩි කරගමු 8යි 36යි 28යි 4යි ධන මේක වැඩි කරගමු 5යි 0.5යි. හරි. මේ ටික මෙයාට මෙයා ගුණ කරලා එකතු කරලා මෙතනින් ලියන්න පුළුවන්. මෙයා එකතු කරලා මෙතනින් ලියන්න පුළුවන්. මෙයා තුන් දෙනා මෙතනින් මෙයයි මෙතනින්. මම එකපාර උත්තරේ දාන්නම්. උත්තරේ එන්න ඕනේ 214යි 99යි 109යි 20. ඔන්න අවසාන උත්තරේ ආවා. හරි. ඔතන නම් හදාගන්න. ඔයාලට මේ උඩම තියෙන එක පේන්නේ නැත්නම් මේ තියෙන්නේ p සමානයි 2 7 9 1 2 7 9 1 p කියන න්‍යාසය i යනු ඒකක න්‍යාසයක් වේ. හරි. හදාගන්නකෝ. හත්වෙනි ගාන a සමානයි 3.15 නම් a වර්ගය සහ a ඝනය සොයන්න. හරි. ඒක වගේ පස්සේ නෝට් එකට ප්‍රශ්න ලියාගෙන පස්සේ හදන්න. a වර්ගය හොයාගන්න පුළුවන් කලින් හදපු විදිහටම. a ඝනය හොයන්න යනකොට a ඝනය සමානයි a වර්ගය වතාවක් a කියලා දාගන්න. ඒ ගණය මෙතනින් හොයාගන්න ඒ වර්ගය මෙතනින් හොයාගන්න ඕනේ. ඒක ඒ කියන කෙනාගෙන් ගුණ කරන්න. එතකොට හරි.
ආදේශ කරලා සුළු කරගන්න තියෙන්නේ. හදාගන්න පුළුවන් ඔයාලට. ඒක මම හදන්නේ නැහැ මෙතන. අර මේ දෙක දැනන්නේ මේ පොඩක් අර ගුණ කරගන්න එක අර පේලියන් දෙකෙන් කරගන්න පොඩ්ඩක් වේගවත් වෙන්න ඕන හින්දා හදලා දාන්න. හදන්න තු ඉන්න එපා. හදන ක්‍රමයේ දැනගත්ත කියලා හදන්න තු ඉන්න එපා. සුළු කිරීම වේගවත් වෙන්නයි දාන්නේ. ඊගාව ගාන දානවා ඔයා හදා ගන්න ඕනේ. ගෙදරින් A සමානයි 4 7 1 බිංදුව. ඊගාවට B කියන න්‍යාසය ඍණ 2 3 බිංදුව 6. C කියන න්‍යාසය A B C D. හරි. I යනු දෙක වැඩි කිරීම 2 ඒකක න්‍යාසයකි. ඔයාගෙන් අහනවා තව බිංදුව යනු දෙක වැඩි කිරීම 2 ශුන්‍ය න්‍යාසයකි. ශුන්‍ය න්‍යාසයකි. A වර්ගය ධන 4B ධන C ධන 77 sorry ඔමින්ද ධන I සමානයි බිංදුව නම් A, B, C, D නෑ ඔමින්ද චුටයින් මේක ලියන්න එපා පොඩ්ඩක් ප්‍රශ්න වෙනස් කරනවා මම එහෙම ලියාගන්න A වර්ගය ධන 4B ධන C ධන 7I සමානයි බිංදුව නම් A, B, C, D සොයන්න. හරි. I කියන්නේ ඒකක න්‍යාසයක් මෙතන බිංදුව කියන්නේ ශුන්‍ය න්‍යාසයක් කියලා දීලා තියෙනවා. හරි. ඔකත් ගෙදරින් හදන්න. ඒතර ගුණිතය ආශ්‍රිත කොටස උතනින් මම ඉවර කරනවා. හරි. ඒක ඉවර කරලා දාගන්න රත්පෑනේ නෝට් කියලා. රත්පෑනේ ලියාගන්න නෝට් කියලා. නෝට් කියලා දාලා චූටි වාක්‍යයක් තියෙනවා ලියාගන්න. ඊට පස්සේ මම ඒක විස්තර කරලා දෙන්නම්. ලියන්න මෙහෙම. න්‍යාස ගැටලුවලදී සමහර න්‍යාස සහ ඒවායේ අවයව වල ලක්ෂණ අවයවවල ලක්ෂණ පහත සංඛ්‍යාත්මක නැත්නම් සංකේතාත්මක කියලා දාන්න. පහත සංකේතාත්මක ආකාරයට අංකණය කළ හැක. හරි. මෙන්න මෙහෙම බලන් ඉන්න. A කියලා න්‍යාසයක් තියෙනවා. ඒකේ පළවෙනි පේලියේ පළවෙනි අවයවය මට ලියන්න පුළුවන් 1 කියලා. පළවෙනි පේලියේ පළවෙනි අවයවය. ඊගාවට පළවෙනි පේලියේ දෙවෙනි අවයවය. ඒවල ඒයට 12 නෙමෙයි. පළවෙනි පේලියේ දෙවෙනි අවයවය මේ තියෙන්නේ. ඒවල පළවෙනි පේලියේ තුන්වෙනි අවයවය. ඔහොම ගිහිල්ලා අවසානට ඒ පළවෙනි පේලියේ n වෙනි අවයවය. ඊගාවට දෙවෙනි පේලියේ පළවෙනි අවයවය. දෙවෙනි පේලියේ දෙවෙනි අවයවය. මෙතන දෙවෙනි පේලියේ තුන්වෙනි අවයවය.
ඔහොම ගිහිල්ලා අවසානයේට ඒ වල දෙවෙනි පේලියේ n වෙනි අවයවය ඊගාවට තුන්වෙනි පේලියේ පළවෙනි අවයවය තුන්වෙනි පේලියේ දෙවෙනි අවයවය තුන්වෙනි පේලියේ තුන්වෙනි අවයවය මෙහෙම ගිහිල්ලා මෙතන අවසානයේට ඒ වල ඒ කියන්නේ තුන්වෙනි පේලියේ n වෙනි අවයවය ඔය විදිහට මේ පැත්තට අවයව n ප්‍රමාණයක් තියෙනවා මේ පැත්තට m ප්‍රමාණයක් තියෙනවා පේලි ඒ වල මම ලියනවා m වෙනි පේලියේ පළවෙනි අවයවය m වෙනි පේලියේ දෙවෙනි අවයවය m වන පේලියේ තුන්වෙනි අවයවය ගිහිල්ලා අවසානට m වෙනි පේලියේ n වෙනි අවයවය න්‍යාසයක් ඔන්න ඔය විදිහට අංකණය කරන්නත් පුළුවන් අපිට. ඒතර මේ න්‍යාසයේ ගණය කොහොමද එන්නේ? පේලි තියෙනවා m ප්‍රමාණයක්, තීරු තියෙනවා n ප්‍රමාණයක්. එහෙනම් m වැඩි කිරීම n කියලා ලියන්න පුළුවන්. m වැඩි කිරීම n කියලා ලියන්න පුළුවන්. right. ඔය විදිහට න්‍යාසයක් අංකණය කරන්න පුළුවන්. අපිට අපේ සිලබස් එකේ ගණන් නම් මෙහෙම වෙනවා අඩුයි. හැබැයි කොහේ හරි තැනක තියෙන්න පුළුවන් මේ විදිහට. දාගන්නකො මේක. දාගන්න. හරි. මේ න්‍යාසයම තව තැනක මෙහෙම තියෙන්න පුළුවන්. මේ තියෙන එකම කෙටි කරලා ලියන්න පුළුවන් මෙහෙම. A කියලා න්‍යාසයක් තියෙනවා. මෙන්න මේ A කියන න්‍යාසය ලියන්න පුළුවන්. A වල ij කියලා. A වල ij කියලා. වැඩි දෙන්නේ නැහැ නිකන් සංකේතාත්මකව දක්වන්න පුළුවන් කියලා විතරක් දැනගෙන තියාගන්න ඇති. මෙතන i කියලා හඳුන්වන්නේ 1 2 3 ඔහම ගිහිල්ලා m දක්වා අවයව. j කියලා හඳුන්වන්නේ 1 2 3 ඉඳලා n දක්වා තියෙන අවයව. මේකට පස්සේ තරුවක් දාලා ලියන්න මෙහෙම. මේකට කලින් මේකට පස්සේ මේකට කලින් ලියන්න තරුවක් දාලා මෙහෙම. ඉහත ඒ න්‍යාසය පහත ආකාරයටද අංකණය කළ හැක. නිකන් දැනගෙන තියාගන්න ගණන් අහන්නේ නෑ වගේ. right. ඇති. දැන් ගණන් අහන පැත්තකට එමු අපි. මෙතනින් පස්සේ කරන ටික සෑහෙන වැදගත්. මොකද විභාග ගණන් එහෙම මේ වගේ කෙලින්ම අහලා තියෙනවා. චුටි අනුමාත්‍රිකාවක් දාගන්න ඔයා. නිශ්චායකය determinant නිශ්චායකය හරි. නිශ්චායකයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. අහගන්න. අවයව සෙට් එකක්, අවයව සමූහයක් සමචතුරස්‍රයක් ආකාරයට අවයව ටිකක් සමචතුරස්‍රයක් ආකාරයට දක්වලා අපිට පුළුවන් නිශ්චායකයක් හදාගන්න. ඒතර නිශ්චායක කියන එක අර්ථ දක්වන්නේ සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණයි. ඍජුකෝණාශ්‍රාකාර න්‍යාස එහෙම මොකුත් නැහැ. සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණයි ඔය නිශ්චායක කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. ඒතර ඒක අපි අංකණය කරනවා මෙන්න මෙහෙම. නිශ්චායක කියන එක අංකණය කරනවා අර මාපාංකය වගේ දෙපැත්තෙන් ඉරි දෙකක් ගහලා. හරි. සරල ලකුණක් දාලා ලියා ගන්න. නිශ්චායකයක් හැදෙන හැටි ලියන්න මෙහෙම. සමචතුරස්‍රයක් ආකාරයට අවයව සම්බන්ධ කර සමචතුරස්‍රයක් ආකාරයට අවයව සම්බන්ධ කර නිශ්චායක සාදාගත හැක. නිශ්චායක සාදාගත හැක. හරි. එතකොට උදාහරණයක් බලමු මොකක්ද ඔය නිශ්චායකයක් කියන්නේ කියලා කොහොමද ලියන්නේ කියලා. මෙන්න මම ලියනවා දෙකේ නිශ්චායකයක්. පේලි මෙහෙම.
ඊගාවට 3 3 නිශ්චායකයක්. මාපාංක එහෙම නෙමෙයි ඈ. මෙන්න මේ A කියලා දාන්නේ මං 2 2 නිශ්චායකයක්. මෙතන මං B කියලා දැම්මේ 3 3 නිශ්චායකයක්. හරි. සමචතුරස්‍රයක් ආකාරයට අවයව සම්බන්ධ කරලා අපිට නිශ්චායකයක් හදා ගන්න පුළුවන්. රයිට්. දාගන්න මේ උදාහරණ දෙක. උදාහරණ දෙක දාගන්න. හරි. අපිට මෙන්න මේගොල්ලෝ මේ 3 3 නිශ්චායක ගුණ කරන්න නැහැ. මේ සුළු කරන්න නැහැ. අපිට තියෙනවා මේ 2 2 නිශ්චායකයක් සුළු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න. 2 2 නිශ්චායකයක් සුළු කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න තියෙනවා. හරි. ලියා ගන්න මාතෘකාවක්. sorry තර ලකුණක් දාලා ලියන්න මෙහෙම. මෙම ඒකකයේදී දෙක වැඩි කිරීම 2 වැඩි කිරීම 2 මෙම ඒකකයේදී දෙක වැඩි කිරීම 2 නිශ්චායක සුළු කරන ආකාරය දැනගත යුතුයි. නිශ්චායක සුළු කරන ආකාරය දැනගත යුතුයි. හරි. A කියලා න්‍යාසයක් තියෙනවා. මෙන්න මෙහෙම. AB CD. මට ඕනේ මෙයාගේ AB කියලා න්‍යාසයක් තියෙනවා. මට ඕනේ මෙයාගේ නිශ්චායකය හොයන්න. ඒක අපි ලියනවා මෙන්න මෙහෙම. පොත්පත්වල තියෙනවා සාමාන්‍ය නිශ්චායක A කියලා. සමහරක් ඒ වගේ තියෙනවා det A කියලා. හරිද? සමහරක් ඒ වගේ තියෙනවා මේක නිකම් මේ දාලා තියෙනවා. සමහරක් වෙලාවට ඔහම නිකම් මේ දාලා තියෙනවා. සමහරක් ඒ වගේ det A කියලා මෙහෙම ලියලා තියෙනවා. සමහරක් ඒ වගේ නිකම්ම A අකුර දාලා දෙපැත්තෙන් නිශ්චායක මාක් එක දාලා තියෙනවා. ඔය කොයි විදිහට තිබ්බත් එකම තමයි කියන්නේ. මම හුඟක් වෙලාවට මෙන්න මේක ලියනවා. මේක මම අතින් ලියවේ හුඟක් වෙලාවට. මේ ඔක්කොම එකම අදහස් තමයි තියෙන්නේ. හරි බලමු මේ නිශ්චායකයක් හොයන්නේ කොහොමද කියලා. සුළු කරන්නේ කොහොමද කියලා. මෙන්න මෙයාට අපි කියනවා මොන විකරණය කියලාද? මෙයාට කියනවා මොන විකරණය කියලාද? මෙයාට අපි කියනවා ද්විතීක විකරණය. මෙයාට අපි කියනවා ප්‍රධාන විකරණය කියලා. ද්විතීක විකරණයයි ප්‍රධාන විකරණයයි. එහෙනම් මේ A කියන න්‍යාසයේ නිශ්චායකය ලියන්නේ මෙන්න මෙහෙම. det A කියන එක ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම. ප්‍රධාන විකරණය ගුණ කරනවා සාමාන්‍ය විදිහට. ප්‍රධාන විකරණයේ තියෙන අවයව දෙක ගුණ කරනවා සාමාන්‍ය විදිහට A D ද්විතීක විකරණය ගුණ කරලා එයාගේ ඍණාගය ගන්නවා. ද්විතීක විකරණය ගුණ කරලා එයාගේ ඍණාගය ගන්නවා. එහෙනම් C B ගුණ වෙනවා. හැබැයි ඒක ඍණ. මෙන්න මෙතනින් උත්තරයක් එනවා. මේක තමයි det A කියලා කියන්නේ. පැහැදිලිද? හරි. ඔය අකුරු වලින්නේ ඉලක්කම් වලින් ගත්තාම මෙතන දෙන්නේ තනිකර අගයක් එන්නේ. බලමු කොහොමද එන්නේ කියලා. උදාහරණයක් හදලිමු. ලියන්න එපා මොකොත්. A කියලා න්‍යාසයක් තියෙනවා. 7 2 මේ නිශ්චායක හොයන්න යන්නේ 3 8. හරි. A කියන න්‍යාසයේ ඩිටර්මිනන්ට් එක හොයන්න ඕනේ. det එක හොයන්න ඕනේ. මෙහෙමයි කරන්නේ. det A ලියනවා මම මේ විදිහට. කොහොමද? මේ දෙන්නා ගුණ කරනවා. මේ දෙන්නා ගුණ කරනවා හැබැයි එයා ඍණ. මෙතනින් එනවා 8 වතාවක් 7 ඍණ 3 වතාවක් 2 මතක තියාගන්න මේ පැත්තට ගුණ කරන කට්ටිය ධනයි මේ පැත්තට ගුණ කරන කට්ටිය තමයි ඍණ මේ පැත්තට ගුණ කරන කට්ටිය තමයි ඍණ. හරි. මෙතනින් එනවා 56යි මෙතනින් එනවා 6යි. එහෙනම් det එක නිශ්චායකයේ අගය 50යි කියලා සුළු වෙලා එනවා. ඔන්න ඕක තමයි හොයාගන්න තියෙන්නේ. පැහැදිලි නේද? මහා ලොකු කතාවක් නෙමෙයි තියෙන්නේ. නිශ්චායකයක් සුළු කරගන්නවා කියන එක ලේසි.
වරහණ ඇතුලේ න්‍යාසයේ තියෙන ඉලක්කම් වල දෙකේ මේ පැත්තට තියෙන ටික ගුණ කරනවා. මේ පැත්තට තියෙන ටික ගුණ කරනවා ධන, මේ අතට ගුණ කරනවා ධන, මේ අතට ගුණ කරනවා ඍණ. ඔච්චරයි. හරි. දැන් ඔයා මේක තමයි විකර්ණ දෙක හැඳින්වුවා. මේක තමයි නිශ්චයකයක් කියන්නේ ලියන්නේ කොහොමද කියලා මේ ආකාර කොයි හතරෙන් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඊගාවට මේක සුළු කරන්නේ කොහොමද කියලා කිව්වා. මෙන්න ඒකට උදාහරණයක් හැදුවා. තව උදාහරණයක් විතර හදමු. හදලා අලුත් කතාවකට යන් මේ ටික ලියා ගන්න. තව උදාහරණයක් හදමු. P කියලා න්‍යාසයක් තියෙනවා. එයාගේ නිශ්චායක හොයන්න ඕනේ. det P කොහොමද කරන්නේ? මේ පැත්තට ගුණ කරනවා සාමාන්‍ය විදිහට. ඍණ 7 වතාවක් 4. හරි. ඊගාවට 8 වතාවක් බිඳුව. හැබැයි එයා ඍණ. එයා ඍණ. උත්තර එනවා මෙතනින් 28යි ඍණ. අර උදාහරණයකටම දෙවෙනි එක තව එකක් ඔය හදලා දැම්මා. හරි. දැන් ලියගන්න චුටි මාතෘකාවක් වන්නේ මේ තරු ලකුණක් දාලා ලියන්නකෝ. න්‍යාස ගුණ කරද්දී පොඩි පොඩි වැදගත් වෙන ලක්ෂණ අර දයිසි කරලා තිබ්බා වගේ පොඩි පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා. ලියගන්න මෙහෙම තරු ලකුණක් දාලා න්‍යාස ගුණිතයේදී වැදගත් වෙන ලක්ෂණ. න්‍යාස ගුණිතයේදී වැදගත් වෙන ලක්ෂණ. න්‍යාස ගුණිතයේදී වැදගත් වෙන ලක්ෂණ. ඒකට පළවෙනි එක අපි දන්නවා AB ගුණ කරපුවාම ලැබෙන උත්තරේ නෙමෙයි BA ගුණ කරපුවාම එන්නේ. ඒ දෙන්න එකිනෙකට අසමානයි. ඔන්න පළවෙනි නීතියක් නෙමෙයි ලක්ෂණයක් මතක තියාගන්න. මේකේ මාරු කරලා ගුණ කරන්න බෑ කියලා නෙවෙයි කියන්නේ. AB කියන කෙනා BA කින් ගුණ කරපුවාම එන එක්කෙනා නෙමෙයි එන්නේ. දෙන්න මාරු කරලා ගුණ කරන්න බෑ. හරි. පළවෙනි එක ඕක ලියා ගන්න. එක කියලා දාලා ලියා ගන්න වාක්‍යයක්. මේක ලියන්න එපා. වාක්‍යයක් ලියන්න මෙහෙම. න්‍යාස ගුණිතය සඳහා න්‍යාදේශ නීතිය මාරු කරලා ගුණ කරන්න බෑ කියන එක කියන්නේ. න්‍යාදේශ නීතිය යෙදිය නොහැක කලාතුරකින් වෙලාවක සමාන වෙන්නත් පුළුවන් ඈ. න්‍යාදේශ නීතිය යෙදිය නොහැක. හරි. න්‍යාදේශ නීතිය යොදන්න බැරි වුණාට ඒගොල්ලෝ කියනවා මෙන්න මේක හරි කියලා. A B ධන C ඊගාවට A B ඍණ C මෙන්න මෙහෙම තියෙන වෙලාවට මේ ඉතින් න්‍යාස ABC කියලා කියන්නේ න්‍යාස. මේගොල්ලෝ විඝටනය කරන්න පුළුවන්ලු. AB ධන AC කියලා ලියන්න පුළුවන්ලු. AB ඍණ AC කියලා ලියන්න පුළුවන්ලු. ඔහොම මාරු කරලා න්‍යාස දෙක මෙන්න මේ විදිහට සුළු කරන්න පුළුවන් අර සාමාන්‍ය බීජ ගණිතය වගේම. හරි. දෙවෙනි එක කියලා දාලා ලියන්න තර ලකුණක් දාලා මෙහෙම න්‍යාස ගුණිතය සඳහා විඝටන නීතිය විඝටනය කරලා තියෙන වරහන් ඉවත් කරලා තියෙන
විඝටන නීතිය යෙදිය හැක. විඝටන නීතිය යෙදිය හැක. තුන්වෙනි එක නම් ඒක නීතියක් විදිහට හරි කමන්නේ මෙහෙම. A කියලා න්‍යාසයක් I ගෙන් ගුණ කරනවා. A කියලා න්‍යාසයක් I ගෙන් ගුණ කරනවා. උත්තරේ ලැබෙන්නේ A කියලාමයි. උත්තරේ ලැබෙන්නේ A කියලාමයි. තුන්වෙනි නීතිය. කිසියම් න්‍යාසයක් ඒකක න්‍යාසයකින් ගුණ කරපුවාම පිළිතුර විදිහට මුල් න්‍යාසයම ලැබෙනවා. පළවෙනි න්‍යාසයම මේ න්‍යාසයම ලැබෙනවා. ලියන්න තර ලකුණක් දාලා මෙහෙම. මේක වැදගත් ගණන් වල යොදන්න එනවා. ඒකයි. ලියන්න තුන්වෙනි එක මෙහෙම ලියන්න. කිසියම් න්‍යාසයක් ඒකක න්‍යාසයකින් ගුණ කළ විට එම න්‍යාසයම ලැබේ. හතරවෙනි එකක් කියන්නම්. එච්චර මේ දෙන්නේ නැහැ. කමන්නේ අහගන්නකෝ. න්‍යාස් දෙකක් ABC කියලා න්‍යාස් තුනක් තියෙනවා. AB ගුණ කරලා ඒක C ගෙන් ගුණ කරත් ඊගාවට BC ගුණ කරලා ඒක A ගෙන් ගුණ කරත් මෙන්න මේ එන න්‍යාස දෙක ABC එකම පිළිවෙලට තියෙනවා. AB ගුණ කරලා පස්සේ C ගෙන් ගුණ කරත් BC ගුණ කරලා පස්සේ A ගෙන් ගුණ කරත් මේ ලැබෙන උත්තර දෙක සමානයිලු. මේ කිව්වේ මේක නෙමෙයි. මේකත් නෙමෙයි වෙනින් එකක්. පටල ගන්න එපා. ඔක්කොම එක වගේ ඇහි ඊගාවට. ලියන්න හතරවෙනි එක කියලා දාලා මේක නැච්චර මෙදෙන්නේ නැහැ. මෙන්න මෙයා තමයි ඕන වෙන්නේ. ලියන්න හතරවෙනි එක කියලා දාලා න්‍යාස ගුණිතය සඳහා සංඝටන නීතිය. මේක කියන සංඝටන නීතිය යෙදිය හැක. සංඝටන නීතිය යෙදිය හැක. හරි. ඔන්න ඒකත් ඉවරයි. හරි. ඔය නීති ටික පාවිච්චි වෙනවා දැන්. හරි. දැන් ඔය විභාග ගණන් වල වැදගත් නිතරම අහන පොයින්ට් එකක් තියෙනවා. අන්න ඒ ගැන කතා කරන්න යන්නේ. ලියගන්න මාතෘකාව ප්‍රතිලෝම න්‍යාසය. A inverse ලියගන්න මාතෘකාව ප්‍රතිලෝම න්‍යාසය. හරි. ප්‍රතිලෝම න්‍යාසය කියන්නේ මේ ප්‍රතිලෝම න්‍යාසය අපිට හොයන්න තමයි එන්නේ. ගානක දෙන්නේ ප්‍රතිලෝම න්‍යාසය හොයන්න කියලා. එතන මේ ප්‍රතිලෝම න්‍යාසය කියන එක අර්ථ දක්වලා තියෙන්නේ සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණයි. සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණයි මේ ප්‍රතිලෝම න්‍යාස කියන එක අර්ථ දක්වලා තියෙන්නේ. ඒකේ අර්ථ දැක්වීමක් තියෙනවා මෙහෙම. අර්ථ දැක්වීම AB සමානයි BA සමානයි I නම් AB සමානයි BA සමානයි I නම් A ගේ ඉන්වර්ස් එක සමානයි B වේ. ඊගාවට B ගේ ඉන්වර්ස් එක සමානයි A වේ. මේ මොකද්ද කිව්වේ? හරි. මොකද්ද කිව්වේ කියලා හරියටම තේරෙන්නේ ගානක් දෙකක් හදනකොට අර්ථ දැක්වීම තමයි මේ දාලා තියෙන්නේ ප්‍රතිලෝම න්‍යාසය. ඒ කියන්නේ AB BAට සමානයි වෙලා ඒ දෙන්නම I ට සමාන වෙනවා නම් AB දෙන්න ගුණ කරත් BA දෙන්න ගුණ කරත් අවසාන උත්තරේ I නම් මෙන්න මේ සම්බන්ධතාව මෙහෙම වෙනවලු. A ගේ ඉන්වර්ස් එක A ගේ ප්‍රතිලෝම න්‍යාසය සමානයි B වෙනවලු. B ගේ ඉන්වර්ස් එක B ගේ ප්‍රතිලෝම න්‍යාසය සමානයි A න්‍යාසය වෙනවලු. ඔක තමයි කතාව. බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා.
හරි මේක ප්‍රතිලෝම න්‍යාසය කියලා දාලා ඒ කියලා න්‍යාසයක් තිබ්බොත් එයාගේ ඉන්වර්ස් එක ඉන්වර්ස් කියලා දානවා කියලා කියන එක දාන්නයි මම මේ අකුරක් දාගත්තේ. හරි. දැන් ලියන්නකෝ වාක්‍යයක් මෙහෙම. වාක්‍යයක් ලියාගන්න. ලියන්න මෙහෙම. සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණක් සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණක් සමචතුරස්‍ර න්‍යාස සඳහා පමණක් ප්‍රතිලෝම න්‍යාසය ප්‍රතිලෝම න්‍යාසය ප්‍රතිලෝම න්‍යාසය අර්ථ දක්වනු ලැබේ. අර්ථ දක්වනු ලැබේ. අර්ථ දක්වනු ලැබේ. අර්ථ දැක්වීම කියලා දාලා මෙන්න මේක දාගන්න. අර්ථ දැක්වීම කියලා දාලා මෙන්න මේක ලියාගන්න. මේ කතාව මම කියන්නම් ගානකදී කියන්නම් මේ මෙන්න මේකයි අර කිව්වේ කියලා. අර්ථ දැක්වීම දාගන්න. හරි. මේ ප්‍රතිලෝම න්‍යාසයක සම්බන්ධ ගානක් ආවහම ඒ කියන්නේ ගණන් එන ආකාරයක් තියෙනවා. දැන් අවුරුදු 5ක් 6ක් ගත්තොත් 2011 වගේ නම් ගත්තොත් එහෙම අවුරුදු 4ක් විතර එකම ෆෝමැට් එකකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉඳලා හිටලා ගානක් තමයි පොඩ්ඩක් එහෙම වෙන්නේ. හදන්න පුළුවන් ලේසි ගානක් එන්නේ. ලියා ගන්නවා මෙහෙම ප්‍රතිලෝම න්‍යාස ගැටලු ආකාර කියලා. ප්‍රතිලෝම න්‍යාස ගැටලු ආකාර ප්‍රතිලෝම න්‍යාස ගැටලු ආකාර එක පළවෙනි එක සම්බද්ධ අල්නයන නෙමේ සම්බන්ධ නෙමේ අල් දායන්න තියෙන්නේ අර උඩු තල්ලෙන් වගේ කියවන්න ඕනේ සම්බද්ධ න්‍යාසය මගින් දෙවැනි එක අපෝහණය කිරීමේ ක්‍රමය මගින් තුන්වෙනි එක ඔය දෙකට වඩා පොඩ්ඩක් ලේසි මෙන්න මේක ඒකට අපි සාමාන්‍ය ක්‍රමය කියලා දානවා නැත්නම් කෙටි ක්‍රමය කියලා දානවා සාමාන්‍ය ක්‍රමය ඔන්න ඔය ආකාර තුනට තමයි එන්නේ මේ අපෝහණ ක්‍රමය කියන එක ඉතින් ගානකින්ම තමයි විස්තර කරන්න ඕනේ හැබැයි ඒ જાතිය ගානක් හිතන විදිය මම මෙතනදී කියලා දෙනවා සම්බද්ධ න්‍යාසය මගින් අපෝහණ කිරීමේ ක්‍රමය මගින් සාමාන්‍ය ක්‍රමය මගින් ප්‍රතිලෝම න්‍යාසය හොයන්න පුළුවන්. තාම දන්නේ නැහැ ප්‍රතිලෝම න්‍යාසය හොයාගන්නේ කොහොමද කියලා. එහෙම න්‍යාසයක් හොයන්න පුළුවන් මේකෙන්. රයිට්. අපි බලමු. ඒකේ පළවෙනි මාතෘකාවට එන්න කලින් මම මෙන්න මේ සම්බද්ධ න්‍යාසය කියන්නේ මොකක්ද කියලා දීලා ඉන්නම්. නැත්තම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ සම්බද්ධ න්‍යාසයක් මගින් ප්‍රතිලෝම න්‍යාසයක් හොයනවා කියලා කියනවා. සම්බද්ධ න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. ප්‍රතිලෝම න්‍යාසය හොයන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. ප්‍රශ්නයක්නේ. හරි. වැදගත් කියලා දාන්න. මේක ලියා ගන්න ඕනේ. වැදගත් කියලා දාලා ලියා ගන්න. සම්බද්ධ න්‍යාසය
ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් කියලා කියනවා. අපි ඔක ADJ කියලා අංකණය කරනවා. ඇඩ්ජොයින්ට් A සම්බද්ධ න්‍යාසය. සම්බද්ධ න්‍යාසය. දාගන්නකො. හරි ඒක මෙහෙමයි. A කියලා න්‍යාසයක් තියෙනවා. A කියලා න්‍යාසයක් තියෙනවා. ඒක මම දාන්නම් මෙහෙම. AB CD කියලා දානවා. මේකේ සම්බද්ධ න්‍යාසය තමයි ඕනේ. ඒක මම ලියනවා. adjoint A ADJ A. ඒක ලියන්නේ මෙහෙමයි. මෙන්න මේකට අපි කියවලා තමයි ප්‍රධාන විකර්ණය කියලා නේ. ප්‍රධාන විකර්ණය කියලා කිව්වා. ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. මෙයා මෙතනට එනවා. මෙයා මෙතනට එනවා. මෙයා ඉන්න තැනට මෙයා එනවා. මෙයා ඉන්න තැනට මෙයා එනවා. ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. ද්විතීක විකර්ණය තියෙනවනේ. මේක ද්විතීක විකර්ණය. ද්විතීක විකර්ණයේ ඍණාගය ගන්නවා. ඒතර මේකේ ඍණ. මේකේ ඍණ. ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. ද්විතීක විකර්ණයේ ඍණාගය ගන්නවා. අන්න එහෙම අරගෙන ලියන න්‍යාසයට තමයි මේ ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් එහෙම නැත්නම් සම්බද්ධ න්‍යාසය කියලා කියන්නේ. පැහැදිලිද කතාව? උදාහරණයකට බලමු. A සමානයි 8 10 ඍණ 7 මෙතන 7. හරි මේක මට ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් එක ලියලා දෙන්න. ADJ A. කොහොමද ලියන්නේ? ප්‍රධාන විකර්ණයේ අවයව මාරු කරනවා. මේ දෙන්න මාරු කරනවා. 4 මෙතනට එනවා 8 මෙතනට එනවා. ද්විතීක විකර්ණයේ ඍණාගය. ද්විතීක විකර්ණයේ ඍණාගය. ධන 10 තියෙන එයා ඍණ 10ක් වෙනවා. ඍණ 7 තියෙන කෙනා ධන 7ක් වෙනවා. ඔක තමයි ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් කියලා කියන්නේ. පැහැදිලි? ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් කියලා නැත්නම් සම්බද්ධ න්‍යාසය කියලා දාලා ලියා ගන්න තර ලකුණක් දාලා මෙහෙම පොඩි වාක්‍යයක් ලියා ගනිමු. නැත්නම් අමතකුණොත් එහෙම ලියා ගන්න මෙහෙම. මෙහිදී ප්‍රධාන විකර්ණයේ අවයව මාරු වන අතර ප්‍රධාන විකර්ණයේ අවයව මාරු වන අතර ද්විතීක විකර්ණයේ අවයව ඍණ ප්‍රමාණයකින් වෙනස් වේ. හරි. ඊගොල්ලෝ ලියා ගන්න. පළවෙනි මාතෘකාව ගමු අපි දැන්. අර බෙදලා ගත්ත තුනේ පළවෙනි මාතෘකාව ගමු. සම්බද්ධ න්‍යාසයේ මගින් ප්‍රතිලෝම න්‍යාසය සෙවීම. පළවෙනි මාතෘකාව ගන්න.
මේක ළමයි පොඩි සූත්‍රයක් තියෙනවා. හරිද? සම්බද්ධ න්‍යාසය මගින් ප්‍රතිලෝම න්‍යාසය හොයද්දී සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයට දාලා උත්තරේ ගන්නයි තියෙන්නේ. හරි මෙච්චරයි කතාව. අපි ගමු හොඳට අහන් ඉන්න. A කියලා න්‍යාසයක් තියෙනවා. ඒක මම ලියනවා ABCD කියලා. හරිද? A කියලා න්‍යාසයක් තියෙනවා. ඒක මම ලියනවා ABCD කියලා. එතකොට A කියන න්‍යාසයේ ඉන්වර්ස් එක වෙන්නේ A කියන න්‍යාසයේ ඉන්වර්ස් එක වෙන්නේ ඉරෙන් උඩට ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් එක ලියනවා. සම්බද්ධ න්‍යාසය ලියනවා. A ගේ සම්බද්ධ න්‍යාසය ලියනවා. යටට det A එක ලියනවා. det A එක ලියනවා. ඔන්න ඕකෙන් තමයි ලැබෙන්නේ කවුද? ප්‍රතිලෝම න්‍යාසය. ඒතර මේ න්‍යාස දෙකක් බෙදන්න පුළුවන්ද ළමයි? බෑ න්‍යාස දෙකක් බෙදන්න බෑ. හැබැයි මෙතන එන්නේ න්‍යාසයක් නෙමෙයි. අගයක් එන්නේ. එතකොට න්‍යාසයක් අගයකින් බෙදා ගන්න පුළුවන්. අගයකින් බෙදනවා කියන්නේ එයාගේ පරස්පරයෙන් ගුණ කරනවානේ. එතකොට හරි ඒක සුළු කරගන්න පුළුවන්. A කියන න්‍යාසය වෙන්න මෙහෙමනම් det A එක නැත්නම් ප්‍රතිලෝම න්‍යාසය මෙන්න මෙහෙම වෙනවා. ඔක තව චුට්ටක් ආදේශ කරලා ගත්තොත් ප්‍රතිලෝම න්‍යාසය සමානයි adjoint A. adjoint A කියන්නේ මොකද්ද? සම්බද්ධ න්‍යාසය. ප්‍රධාන විකරණයේ අවයව මාරු වෙන්න ඕනේ. ප්‍රධාන විකරණයේ අවයව මාරු වෙන්න ඕනේ. මේ දෙන්න මාරු වෙන්න ඕනේ. හරි. ඒ දෙන්න මාරු කරා මේ ද්විතීක විකරණය ඍණ ප්‍රමාණයකින් වැඩි වෙනවා. හරි. ඊගාවට ඉරෙන් යටට det A එක මේ දෙන්න ගුණ වෙනවා AD මේ දෙන්න ගුණ වෙනවා හැබැයි ඍණ CB ගුණ වෙනවා ඍණ. හරි. ඔන්න ඕක තමයි ප්‍රතිලෝම න්‍යාසය කියලා කියන්නේ. අපි ගානක් හදමු. ඒතකොට තව ටිකක් තේරෙනවා නේ. ප්‍රතිලෝම න්‍යාසය හොයන්න කිව්වොත් හොයන්නේ න්‍යාසයක් අරගන්නවා. එයාගේ ඇඩ්ජොයින්ට් මෙට්‍රික්ස් එක ඉරෙන් උඩට එයාගේ det එක ඉරෙන් යටට. පැහැදිලිනේ? හරි. ලියා ගන්නකො මේක. විභාග ගණන් අහලා දිනවා. මේකෙන් කෙලින්ම අහලා දිනවා. දා ගන්නකො. හරි අපි ගානක් හදමු. බලාගන්න. A කියලා න්‍යාසයක් තියෙනවා. 7 4 3 2 මට මෙයාගේ ප්‍රතිලෝම න්‍යාසය හොයන්න ඕනේ. ප්‍රතිලෝම න්‍යාසය හොයන්න ඕනේ. හරි අපි හදමු. ප්‍රතිලෝම න්‍යාසය හොයන සූත්‍රය මොකද්ද? A ඉන්වර්ස් සමානයි ඉරෙන් උඩට මොකද ලියන්නේ? ADJ A ඉරෙන් යටට det A. ඕකනේ කතාව. හරි අපි හදමු. adjoint A කොහොමද adjoint A එක ලියන්නේ? මේ දෙන්න මාරු කරන්න. දෙක තියෙන තැනට 7 යනවා. 7 තිබ්බ තැනට 2 එනවා. හරිනේ? මේ දෙන්නා ඍණ ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඍණ 3යි ඍණ 4යි. ඉරෙන් යටට det A එක. det A එක හොයමු අපි. මේ දෙන්නා ගුණ කරනවා 7 වරක් 2 14යි. මේ දෙන්නා ගුණ කරනවා ඍණ. ඍණ වාට එනවා මෙතන ඍණ 12යි කියලා. ඍණ 12යි කියලා. හරි. ඔතන ඉන්නේ අගයක් ඈ. ඔතන ඉන්නේ අගයක්. හරි. තව චුට්ටක් සුළු කරමු. 2 ඍණ 4 ඍණ 3 7 ඉරෙන් යට 2යි. තව ටිකක් සුළු කරමු. මේක තව ටිකක් සුළු කරමු. ළමයි මේ න්‍යාසය දෙකෙන් බෙදෙනවා කියන්නේ එයාගේ පරස්පරයෙන් ගුණ වෙනවා නේද? එහෙනම් A ඉන්වර්ස් සමානයි. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 2 ඍණ 4 ඍණ 3 7 ගුණ කරනවා එයාගේ පරස්පරයෙන්. එතකොට මෙයා මේකෙන් වැඩි වෙනවා. එතකොට දෙකට දෙක බෙදලා 1යි. මෙයා මෙයාගෙන් වැඩි වෙනවා. ඍණ 2යි. මෙයා මෙයාගෙන් වැඩි වෙනවා. ඍණ 3 බෙදීම 2යි. මෙයා මෙයාගෙන් වැඩි වෙනවා. 7 බෙදීම 2යි. ඔන්න උත්තරය ආවා. මේක තමයි A ඉන්වර්ස් කියලා කියන්නේ. මේක තමයි A ඉන්වර්ස් කියලා කියන්නේ. හදන්න.
ඔක හදලා ඉවර වෙලා තව ගානක් දානවා. ඒකත් හදලා දෙන්න. න්‍යාසයක් දානවා මම මෙහෙම b සමානයි 8 3 5 1 මට හොයලා දෙන්න b ඉන්වර්ස් 1 b ඉන්වර්ස් 1 b ගේ ප්‍රතිලෝම න්‍යාසය සොයන්න. හරි මේක හදලා විනාඩියට හදන්න. හරි මම හදනවා. b ගේ ඉන්වර්ස් එක අහන්නේ. ඉස්සෙල්ලාම අපි ලියා ගන්නවා කොහොමද මේක එන්න ඕනේ adjoint b බෙදීම det b. හරි adjoint එක කොහොමද ලියන්නේ? මෙන්න මේක ලියන්න ඕනේ. මේක ලියන්නේ කොහොමද? මේ දෙන්නා මාරු කරනවා 1 8 මේ දෙන්නාගේ ඍණාගය ගන්නවා. ඍණ 3 ඍණ 5. det එක කොහොමද ගන්නෙ? මේ දෙන්නා ගුණ කරනවා 8යි. මේ දෙන්නා ගුණ කරනවා 15යි. හැබැයි ඍණ. right. ඔන්න හදලා ඉවරයි. හදලා ඉවරයි කියන්නේ සුළු කරගන්න තියෙනවා. මෙතනින් එනවා 1 ඍණ 5 ඍණ 3 8 ඉරෙන් යටට ඍණ 7යි. ඒ කියන්නේ ඍණ 7 පරස්පරයෙන් වැඩි කරා නම් 7න් ඍණ 7න් එකෙන් වැඩි කරා නම් හරිය නේද? b ඉන්වර්ස් සමානයි 1 ඍණ 3 ඍණ 5 8 ඍණ 7න් එකෙන් වැඩි කරන්න. එතකොට එනවා මෙතන ඍණ 1 යට 7යි ධන 3 යට 7යි ධන 5 යට 7යි ඍණ 8 යට 7යි. වෙන්න ලිව්වා ප්‍රතිලෝම න්‍යාසය. ප්‍රතිලෝම න්‍යාසය ලිව්වා ඍණ 1යි ඍණ 1යි. හරි හරි හරි.
හරි රතු පැනෙන් දාගන්න නෝට් කියලා දාගන්න. රතු පැනෙන් දාගන්න නෝට් කියලා. නෝට් කියලා දාලා ලියා ගන්න. ප්‍රතිලෝම න්‍යාස ආශ්‍රිත ප්‍රතිලෝම න්‍යාස ආශ්‍රිත වැදගත් ප්‍රතිඵල ප්‍රතිලෝම න්‍යාස ආශ්‍රිත වැදගත් ප්‍රතිඵල. හරි අහගන්න. සාමාන්‍යයෙන් අපි නියතයක් අරගෙන ඒකේ හරය බිඳුවක් වුණොත් අපි මොකක් වෙනවා කියලාද මෙයාට කියන්නේ? අර්ථයක් නැහැ කියලා කියනවා. අර්ථයක් නැහැ කියලා කියනවා. එතකොට ඉන්වර්ස් න්‍යාසය හදනකොටත් ප්‍රතිලෝම න්‍යාසය හදනකොටත් හරියට අහගෙන මුලින් ඉඳන් ප්‍රතිලෝම න්‍යාසය හදනකොටත් අපි ඇඩ්ජොයින්ට් A එක බෙදනවා det A එකකින්. එහෙම නේද? එතන මේ det A එකට එන්නේ මොකක් හරි ඉලක්කමක්නේ, අගයක්නේ. අගයක්නේ ලැබෙන්නේ. ඔන්න ඔය අගය බිඳුවක් වුණොත් එහෙම අගය බිඳුවක් වුණොත් එහෙම වෙන්න මෙයා නැතුව යනව නේද? එතකොට උඩ න්‍යාසයක් බිඳුවකින් බෙදන්න වෙන්නේ. හරය බිඳුවක් වුණොත් අර්ථයක් නැතුව යනවා. ඒ කියන්නේ ප්‍රතිලෝම න්‍යාසයකුත් ඒ ඉන්වර්ස් එකකුත් නැතුව යනවා. එහෙනම් මෙතනදී වැදගත් ලක්ෂණයක් තියෙනවා. ප්‍රතිලෝම න්‍යාසයක් පැවතීමට නම් det A එක මොනවා වෙන්න ඕනේද? det A කියන කෙනා අසමානයි බිඳුව වෙන්න ඕනේ. det A කියන කෙනා අසමානයි බිඳුව වෙන්න ඕනේ. හරි. ලියා ගන්න පළවෙනි එක. ඔක තමයි කතාව. පළවෙනි එක ලියා ගන්න. කිසියම් න්‍යාසයක ලියා ගන්න පොයින්ට් කරලා ලියා ගන්න. කිසියම් න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසයක් පැවතීමට නම් එම න්‍යාසයේ නිශ්චායකය අසමානයි බිඳුව විය යුතුයි. නිශ්චායකය අසමානයි බිඳුව විය යුතුයි. නිශ්චායකය අසමානයි බිඳුව විය යුතුයි. ඒකම රතු පෑනෙන් ලියා ගන්න යටින් A ඉන්වර්ස් පැවතීමට ඒක පොඩ්ඩක් තේරෙන භාෂාවෙන් A ඉන්වර්ස් පැවතීමට det A අසමානයි බිඳුව විය යුතුයි. අසමානයි බිඳුව විය යුතුයි. හරි. අපි ඔකට උදාහරණයක් බලමු. A කියලා න්‍යාසයක් තියෙනවා 8 4 6 3 වේ. මෙහි A ඉන්වර්ස් පවතීද බලමු. එතකොට මේකේ ඉන්වර්ස් එක පවතිනවද නැද්ද කියලා තීරණය කරන්න ඉන්වර්ස් හොයන්න ඕනේද? නෑ ඉන්වර්ස් හොයන්න ඕනේ නෑ. එහෙනම් මොකෙන්ද අපි තීරණය කරන්නේ? ඩිටර්මිනන්ට් එකෙන් තීරණය කරන්න පුළුවන් නේ. නිශ්චායකයෙන් තීරණය කරන්න පුළුවන්. A කියලා න්‍යාසයක් දීලා එයාගේ ඉන්වර්ස් එක පවතිනවද නැද්ද කියලා අහනවා. ඉන්වර්ස් එක පවතිනවද නැද්ද කියලා හොයන්න අපි ඉන්වර්ස් එක හොයන්න ඕනේ නෑ. det එක හොයලා තීරණය කරන්න පුළුවන්. හරි බලමු අපි. det A එක හොයමු. det A සමානයි මේ දෙන්න ගුණ කරනවා. මෙතන 24යි. මේ දෙන්න ගුණ කරනවා. එතනත් 24යි. හැබැයි ඒගොල්ලෝ ඍණ. අන්න det A එක මොකද උනේ? det A එක සමානයි බිඳුව වුණා. ඒ කියන්නේ අර ඉරෙන් යට කෑල්ල බිඳුවක් වුණා. එහෙනම් මේකේ ඉන්වර්ස් එකක් පවතිනවද? නෑ ඉන්වර්ස් එකක් පවතින්නේ නෑ. එම නිසා A ඉන්වර්ස් නොපවතී. හරි. ඔන්න පළවෙනි එක ඉවරයි. දෙවෙනි එක කිසියම් න්‍යාසයක් එයාගේ ඉන්වර්ස් එකෙන් ගුණ කරාට පස්සේ ලැබෙන්නේ I කියලා කෙනෙක්. ඒකක න්‍යාසයක්. කිසියම් න්‍යාසයක ඉන්වර්ස් එක නැත්නම් ප්‍රතිලෝම න්‍යාසය ඒ න්‍යාසයෙන් ගුණ කරාට පස්සේ ඒ ලැබෙන්නේ Iම තමයි. ඔයාට අර
මතකද මුලින්ම කිව්වා AB BA සමානයි I නම් A ඉන්වර්ස් සමානයි A B ඉන්වර්ස් සමානයි A ඉන්වර්ස් සමානයි B B ඉන්වර්ස් සමානයි A ඔන්න කොහොමයක් කිව්ව අර්ථයක් කියනනු එතනින් තමයි මේ බලන්න මෙතන එතන මේ AB දෙන්නම සමානයිනේ AB දෙන්නම සමානයි එතකොට මෙතන B වෙනුවට දාන්න පුළුවන් මට A ඉන්වර්ස් මෙතන A වෙනුවට දාන්න පුළුවන් B ඉන්වර්ස් AB sorry B ඉන්වර්ස් B A ඉන්වර්ස් A සමානයි I ඔන්න කොහොමයක් තමයි ආවේ පැහැදිලිනේ එච්චර හිතන්න ඕනේ ඔයා මේ සම්බන්ධය මතක තියාගන්නකො A ඉන්වර්ස් ගෙන් වැඩි වෙද්දි I එනවා A ඉන්වර්ස් A ගෙන් වැඩි වෙද්දි ඒත් I එනවා ඔන්න දෙවෙනි කාරණාව හරි ඊගව එකත් කියලාම මේ කොටස මෙතනින් ඉවර කරන්නම් තුන්වෙනි කාරණාව හරි තුන්වෙනි කාරණාවයි හතරවෙනි කාරණාවයි ඒ දෙන ලියා ගන්න මෙන්න මෙහෙම තුන්වෙනි එක අපූර්ව න්‍යාස අපූර්ව න්‍යාස ඊගාවට හතරවෙනි එක අනුපූර්ව න්‍යාස අනුපූර්ව න්‍යාස බලන් ඉන්න A කියලා න්‍යාසයක් තියෙනවා එයාගේ det A එක සමානයි බිඳුව වෙනවා A කියලා න්‍යාසයක් තියෙනවා එයාගේ det A එක අසමානයි බිඳුව වෙනවා හරි කිසියම් න්‍යාසයක් සැලකුවට පස්සේ අහන් ඉන්න කිසියම් න්‍යාසයක් සැලකුවට පස්සේ එයාගේ ඩිටර්මිනන්ට් A එක det A එක නැත්නම් නිශ්චායකය බිඳුවට සමාන වෙනවා නම් A කියලා කියන්නේ A යනු අපූර්ව න්‍යාසයක් කියලා කියනවා අපූර්ව න්‍යාසයක් වේ අසමානයි බිඳුව වෙනවා නම් A කියලා න්‍යාසයක් තියෙනවා එයාගේ det එක හෙව්වට පස්සේ ඒක අසමානයි බිඳුව නම් A යනු අනුපූර්ව න්‍යාසයක් වේ කියලා කියනවා. ඔයා වචන දෙක තේරුම් දෙක දැනන් හිටියනම් හරි. det එක හොයනවා det එක බිඳුවක් වෙනවා නම් ඒකට කියනවා අපූර්ව න්‍යාසයක්. න්‍යාසයක det එක හොයනවා ඒකට බිඳුවට අසමාන වෙනවා නම් ඒකට කියනවා අනුපූර්ව න්‍යාසයක් කියලා. පැහැදිලිද? හරි. ඔය දෙක දාගන්න. හරි දැන් දෙවෙනි මාතෘකාව ලියා ගන්න අපෝහන ක්‍රමය මගින් ප්‍රතිලෝම න්‍යාසය සෙවීම හරි මේක ගානකින්මයි කතා කරන්න තියෙන විභාග ගානක් අරන්ම අපි කතා කරමු මේ මාතෘකාවයි ඊගා මාතෘකාවයි කරාට පස්සේ තව පැය දෙකක් තුනක් වගේ තුනක් නම් නැති වෙයි තව පොඩි වීඩියෝස් දෙකකට වගේ කරන්න වෙයි පාඩම එතකොට ඉවරයි මේ කොටස මම ඊගාවට කතා කරන්න තියලා මේ ටික ඉවර කරනවා පළවෙනි වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක බලන්න හරි එහෙනම් මේක මෙතනින් ඉවරයි මේ වීඩියෝ එක